මේ ජලය පානය සහ වහුගඩුවක නිරෝගී භාවය කියන එක අතරේ තියෙන මේ සම්බන්ධය මොකක්ද? සීතල වතුර අපි ගන්නකොට අර ආමාශයේ තියෙන ඇසිඩ් මේ ගුණය සම්පූර්ණයෙන් ඝන වෙනවා. හරි. ඒ කැට ගැහුණන් පස්සේ වෙන එක පොදේ තමයි ආම වාතය, ඒ වගේම ආමාශයේ ඉදිරියට නෙරා යෑම, ජලය පානය කිරීම අපි භාවනාවක් කියලා හිතනවා. අපි යම්කිසි වැඩ කටයුත්තක් කර කර ඉන්න ගමන් අපි ජලය පානය කරනවාට වඩා ජලය පානය කිරීම පිළිබඳ අවධානය මනස එතන යොමු කරලා අපි පානය කරනවා නම් ඇත්තටම මේක ශරීරයට ගොඩාක් හොඳයි. මේ බෝතල් වතුර ශරීරයට අහිත කර වෙන්නේ මොන අවස්ථාවේදීද මොන තත්ත්වයේදීද? මේ ඇසුරුමේ තියෙන සමහර අංශු ඒ ජලය සමග කාන්දුවක සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඒතකොට ඒක පානය කරාම සමහර වෙලාවට පිළිකා වාහක තත්ත්ව එන්න පුළුවන්. වකුගඩු ප්‍රධාන වකුගඩු වලට ගැටලුකාරක තත්ත්ව ඇති වෙනවා. අද අපි කතා කරනවා වහුගඩු නිරෝගීව තබා ගන්න කොහොමද ජලය උපකාරී වෙන්නේ කියන කාරණේ. ඉතින් සුපුරුදු පරිදි ඉනවා කුරුණෑගල උත්තලම් පාරේ පැල්ලන්දිනියේ වෙද මැදුරේ කන්දෙවත්තේ වෙද මහත්තයා. ඉතින් ආයිබෝන්න උතුමාට. ආහාර ගැනීමෙන් පස්සේ අධික සිසිල් ජලය නැත්තම් අර කන අතරේ බොනවා. ඔය ප්‍රසිද්ධ නම් තියෙන බීම ජාතියෙම කට්ටිය බොන්න පුරුදු වෙලා තියෙනවා. කන අතරේ කූල් වතුර බොන එකයි. ඊළඟට කොටසක් කෑවට පස්සේ අධික උණු වතුර බොනවා. මේ දෙක කොහොමද බලපාන්නේ අපේ ජීර්ණ ක්‍රියාවලියට සහ සෞඛ්‍යයට? මට දෙකටම කියන්න තියෙන්නේ ශරීරයට අහිතකරයි. දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් දැන් සාමාන්‍යයෙන් ආහාරමය ධාතුව ලබා ගන්නකොට දැන් ගොඩාක් කට්ටිය හිතනවා දැන් අයිස් වතුරයක් බොහොම පුදුමාකාර ප්‍රබෝධයක් එනවා, ඇඟට පුදුමාකාර සැහැල්ලුවක් එනවා, හොඳ ජවයක් එනවා කියලා. ඇත්තෙන් මේක මිත්‍යාවක්. ආහාර ගැනීමේදී පෙර අපේ ආමාශය සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වයෙන් ඒක ඇත්තෙන්ම තියෙන්නේ. එතකොට සෙල්සියස් අංශක 10 ඒ වගේම 20කට ආසන්න ප්‍රමාණය උෂ්ණත්වය තියෙන ජල ප්‍රවාහයක් අපි ගත්තාම ආමාශයට සෑහෙන වෙහෙසක් එයාට ලොකු වැඩ කටයුත්තක් කරන්න වෙන අර වතුර ටික එයාට අවශ්‍ය කරන මේ උෂ්ණත්වයට නිමා ගන්න. ඒත් එක්කම අපි ආහාර ගන්නකොට වෙන්නේ එතන ආහාර ජීර්ණය කරන ක්‍රියාවලියට අමතරව ඒ දේ සිසිල් කරගන්න ගියාම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඇත්තෙන්ම අක්‍රියතාවයෙන් නැති වෙනවා. ඊළඟ දේ තමයි අපි ඕනම කෙනෙක් දන්නවා අපේ ආමාශයේ යම්කිසි ඇසිඩ් ප්‍රදාහයක් තියෙනවා. ඕනවට වැඩිය අපි උණු වතුර පානය කිරීමේදී වෙන්නේ ආමාශයක තියෙන ඇසිඩ් මේ ක්‍රියාව ඕනට වැඩිය තනුක වෙනවා. මොකද සමහර අය මේ වෙද මහත්තයා දැන් උණු වතුර බොනවා මේ කොලෙස්ටරෝල් එන්නේ නැති වෙයි. අර කාපු දේවල් වල තෙල් මේ රැඳිලා තියෙනවා නම් ආහාර මාර්ගයේ ඒවා දිය වෙලා යයි කියන විශ්වාසයෙන් තමයි බොහෝ අය උණු වතුර බොන්නේ. සාමාන්‍ය දරන්න බැරි උණු වතුර බොනවා. අර කට පිච්චෙන මට්ටම. ඒතකොට එහෙම වුණා කියලා දිය වෙනවා නම් මං හිතන්නේ හෙල්ද සත්‍යම් කරන්න ඕන වෙන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? එහෙම අඩු වෙනවා නම්. එහෙම අඩු වෙනවා. එහෙම කවමදාකවත් වෙන්නේ නැහැ. ඒක ඇත්තට මිත්‍යා මතයක් වගේ මේකම ශරීරයට අහිතගෙන සාමාන්‍යයෙන් ආමාශයකට තුවාල ඇති වෙන්න පවා බලපාමහ විශේෂයෙන්ම ආමාශයකට ඇතුල් බිත්තිවල ඉදිමී කරන පවා ඇති වෙන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ කාමර උෂ්ණත්වයට වඩා තරමක් වැඩි ඒ වගේම සාමාන්‍යයෙන් පානය කරන්න පුළුවන් මට්ටම ජලය පානය කරනවා නම් ඇත්තෙම හොඳයි. සීතල වතුර අපි ගන්නකොට අර ආමාශයේ තියෙන ඇසිඩ් මේ ගුණය සම්පූර්ණයෙන් ඝන වෙනවා. හරි. ඒ කැට ගැහෙනවා. ඒ කැට ගැහුණන් පස්සේ වෙන එක පොදේ තමයි ආම වාතය, ඒ වගේම ආමාශයේ ඉදිරියට නෙරා යෑම, අද නිදිමත ගති, ඔළුව කැක්කෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී සීතල ජලය අපි හිතමු මේ අවුවේ වැඩ කටයුතු කරගෙන ඉන්න නැත්නම් යම් කිසි කම්පනයකින් ඉන්න කෙනෙකුට සීතලද සමහරලාට මොලේ ස්නායුව පුපුරන්න පවා හානිකර භාවයෙන් ඇති වෙන්න අවස්ථාවන් තියෙනවා. වෙද මහත්තයා දැන් මේ ජලය පානය සහ වහුගඩුවක නිරෝගී භාවය කියන එක අතරේ තියෙන මේ සම්බන්ධය මොකක්ද? වකුගඩුවේ ක්‍රියාකාරීත්වයේ අත්‍යවශ්‍යම කාරකයක් තමයි ජලය කියන්නේ. මේ ජලය පානය කිරීම අපි භාවනාවක් කියලා හිතන්න. අපි යම්කිසි වැඩ කටයුත්තක් කර කර ඉන්න ගමන් අපි ජලය පානය කරනවාට වඩා ජලය පානය කිරීම පිළිබඳ අවධානය මනස එතන යොමු කරලා අපි පානය කරනවා නම් ඇත්තටම මේක ශරීරයට ගොඩාක් හොඳයි. ඒ වගේම වකුගඩු ක්‍රියාකාරීත්වයට ප්‍රධානම අවශ්‍ය කරන පිරිසිදු ජල ප්‍රවාහය හැම වෙලේම අපි ගන්නවා නම් සීමාවක් ඇතුව ඇත්තම වකුගඩුව ක්‍රියාකාරීත්වය ගොඩාක් හොඳ මට්ටමකට ගන්න පුළුවන්. තව දෙයක් අමතකුණා. දැන් මෙන්න තියෙනවා මේ බෝතල් වතුර. දැන් අද ජලයට වෙළඳ වටිනාකමක් හිමි වෙලා තියෙනවා. එදා ඇලෙන් දොලෙන් ගිහිල්ලා මෙහෙම අල්ලට අරගෙන බීපු වතුර. අද සල්ලි වලට ගන්න වෙලා තියෙනවා. හරි කොහොම නමුත් වෛද්‍යතුමා දැන් මේ බෝතල් වතුර ශරීරයට අගුණයි කියලා මතවාදයක් තියෙනවා.
මේ බෝතල් වතුර ශරීරයට අහිත කර වෙන්නේ මොන අවස්ථාවේදීද මොන තත්ත්වයේදීද? අපි ඒක පානය කරන් පස්සේ අපිට ඕන විදිහට ඒකට වතුර දාලා දිගින් දිගට පාලනය කරනවා නම් අන්න එතන ශරීරයට අහිතකර බොනවා නම් එකපාර බිව්ව එතනින් ඒක ඉවත් කරන්න. ඒක ඉවත් කරන්න. ඒක ඉවත් කරන කෙනේ මේක විනාශ කරලා පුච්චලා දාන්න. කොහොමත් මේ බෝතල් රීසයිකල් කරන්නම තමයි හදලා තියෙන්නේ. එකපාරක් පාවිච්චි කරනවා. ඉතින් අපේ සමහර ඇත්තෝ ඉන්නවා මේ බෝතල් වලට තව අයිස් වතුර දාලා පාවිච්චි කරනවා. සමහර කට්ටිය උණු වතුර දාලා පාවිච්චි කරනවා. එතකොට මේ නිෂ්පාදනය කරලා තියෙන මේ ඇසුරුමේ තියෙන සමහර අංශු ඒ ජලය සමග කාන්දුවක සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. එතකොට ඒක පානය කරාම සමහර වෙලාවට පිළිකා වාහක තත්ත්ව එන්න පුළුවන්. වකුගඩු ප්‍රධාන වකුගඩු වලට ගැටලුකාරක තත්ත්ව ඇති වෙනවා. මේවැනි බෝතලයක් කඩෙන් අරගෙන බොනවා නම් එක වරක් සම්පූර්ණයෙන් බෝතලේ නේද පාවිච්චි කරලා ඉවර වෙලා ඒකට නැවත ඔයාලා ගෙවල් වල ලිං වල ටැප් වල තියෙන වතුර දදා පාවිච්චි කරන්න එපා. හරි. ඉතින් ඇතුවත් බැරුවා නැතුවත් බැරුවා ජලය කොහොමද වකුගඩුවක නිරෝගීකම සුරකින්නේ කියන කාරණාව අද අපි කතා කරේ. ජලය ගැන තවත් හුඟක් දේවල් අපි ඉදිරියට කතා කරනවා.